මේ කොටස පටන් ගද්දී අපිට පෙන්වනවා අප්‍රා එයාගේ පවුලයකින් අහනවා ආරමන් මාව එයාගේ වයිෆ් විදිහට හිතන්නේ ඇයි කියලා. ඉතින් අප්‍රාගේ අම්මා අප්‍රාට කියනවා ඔයා අහන නෙමෙයි ඔයා මගේ එකම දුව අප්‍රා කියලා. ඉතින් අප්‍රාගේ පොඩි කාලේ ෆොටෝස් තියෙන ඇල්බම් එකක් අප්‍රාගේ අම්මා එතනට ගෙනල්ලා අප්‍රාට පෙන්වනවා මේ බලන්න මේ තියෙන්නේ ආගේ පොඩි කාලේ ඉඳන් අපිත් එක්ක ඉන්න ෆොටෝස් කියලා. ඉතින් මේක බලපු අප්‍රාගේ හිත එතනදී ටිකක් හැදෙනවා. ඉතින් මෙතනදී ආදර්ශ් කියනවා ආරමන් මේ විදිහට කරන්නේ අපි යාලත් එක්ක අර ඩීල් එක කරන්න කැමති උනේ නැති නිසා වෙන්න පුළුවන් කියලා. ඉතින් ආදර්ශ්ගේ මල්ලිත් එතනදී කියනවා ආරමන් අපිට බලපෑම් කරනවා වෙන්න පුළුවන් මේ ඩීල් එකට අපිව කොහොම හරි කැමති කරගන්න කියලා. ඉතින් අප්‍රාගේ අම්මා එතනදී අප්‍රාට කියනවා ඔයා මේව ගැන හිතන්න එපා දැන් ගිහින් ඔයා ටිකක් විවේක ගන්න කියලා අප්‍රාව ඇතුළට යවනවා. ඉතින් අප්‍රා එතනින් ගියාට පස්සේ කුෂි කියනවා අපි හොඳ වෙලාවට තමයි මේ ඇල්බම් එක ලෑස්ති කරලා තියාගත්තේ නැත්නම් අප්‍රාගේ හිතේ තවමත් මේ සැකේ තියෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ අප්‍රාගේ ආච්චි කියනවා අප්‍රා කියන්නේ කවුද කියලා දන්නේ අපි විතරයි කියලා. ඊළඟ දවසේ ආරමන් අප්‍රාව හීනෙන් දැකලා එකපාරටම නැගිටිනවා. ඉතින් ආරමන්ගේ එහා පැත්තේ රාධිකා නිදාගෙන ඉන්නවා. ආරමන් රාධිකා නිදාගෙන ඉන්නවා දැකලා හොඳටම ෂොක් වෙනවා. ඉතින් රාධිකාත් එතනදී ඇහැරෙනවා. ආරමන් රාධිකාගෙන් අහනවා ඊයේ රෑ මොකද උනේ කියලා. රාධිකා හිනා වෙලා ආරමන්ට කියනවා ඊයේ රෑ අපි දෙන්න අපේ ජීවිතය අලුතෙන් පටන් ගත්තා හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් විදිහට කියලා. ඔයා මට මගේ ජීවිතේ ලස්සනම තෑග්ග දුන්නා කියලා මෙතනදී රාධිකා ආරමන්ට කියනවා. ඉතින් මේක අහපු ආරමන් හොඳටම ෂොක් වෙනවා. ආරමන් කියනවා මට කිසි දෙයක් මතක නැහැ කියලා. ආරමන් කියනවා මට ඔෆිස් එකේ වැඩ වගේක් තියෙනවා කියලා එතනින් පිට වෙලා යනවා. ඉතින් මෙතනදී රාධිකා හිතනවා මං දන්නවා ඔයා ඊයේ බරණිව හම්බ වෙන්න ගියා කියලා. දැන් කිසිම කෙනෙක්ට අපි දෙන්න අතරට ඉන්න බෑ කියලා මෙතනදී රාධිකා කියනවා. ඉතින් එතකොටම රාධිකාට පූරව්ගෙන් කෝල් එකක් එනවා. පූරව හොඳටම කේන්තියෙන් රාධිකාට කියනවා ආයෙත් සැරයක් ආදර්ශලා නිවුස් පේපර් එකේ චංගිස්ථානයේ අය ගැන නිවුස් එකක් පළ කළා කියලා. රාධිකා කියනවා අපි කොහොම හරි මේ ඩීල් එකට ආදර්ශව කැමති කරගන්න ඕනේ කියලා. අනෙක් පැත්තෙන් ආදර්ශගේ පවුලේ අය අමරනාත් යාත්‍රාව යන්න සහභාගී වෙන්නයි ඉන්නේ. ඉතින් කලින් සැරේදීත් මේ අමරනාත් යාත්‍රාව යන කෝච්චියට පාෂා ප්‍රහාරයක් එල්ල කරානේ. හැබැයි එදා නම් අහානා එයාලව හැමෝම බේරගත්තා. මේ සැරෙත් මේ අමරනාත් යාත්‍රාව යන දුම්රියට ප්‍රහාරයක් එල්ල කරන්න රාධිකාල ලෑස්ති වෙලා තමයි ඉන්නේ. ඉතින් මේ යාත්‍රාව යන්න අප්‍රගේ පවුලේ අයත් ලෑස්ති වෙනවා. ආදර්ශ් එයාගේ පවුලේ අයට කියනවා පුළුවන් තරම් එයාලා ගෙනියන බඩු අඩු කරන්න ඕනේ. එයාලට ඕනම කරන දේවල් විතරක් පැක් කරගන්න කියලා මෙතනදී ආදර්ශ් එයාගේ පවුලේ අයට කියනවා. හැබැයි මෙතන අප්‍රා නම් ඉන්නේ ආරමන් එයාට කිව්ව දේවල් ගැන හිත අප්‍රා කල්පනා කරනවා කවුද මේ අහන කියන්නේ ආරමන්ගේ එක්ස් වයිෆ් ගැන සමහර විට ඉන්ටර්නෙට් එකේ සර්ච් කරොත් මොනවා හරි හොයාගන්න පුළුවන් කියලා අප්‍රා අහන ගැන ඉන්ටර්නෙට් එකේ හොයන්න යනවා. ඉතින් එතකොටම අප්‍රාගේ ගෙදරට ආරමන් පොලිසිය අයත් අරගෙන එනවා. ඉතින් ආරමන් එතනදී අප්‍රාට කියනවා එයාට පොලිසිය අයට බොරු කරන්න බෑ කියලා. අප්‍රා කියනවා ඔයා මාව වරදවා තේරුම් අරන් කියලා. ඊට පස්සේ ආරමන් අප්‍රා ගාවට ගිහින් අහනවා ඔයා මට ආදරේ කරන්නේ නැහැ කියලා. ඔයා අහන නෙවෙයි කියලා මගේ ඇස් දෙක දිහා බලන් කියන්න කියලා. ඉතින් අප්‍රා මෙතනදී ආරමන්ගේ ඇස් දෙක දිහා බලන් ඉන්නවා. අප්‍රාට එයාගේ අතීතයේ දේවල් ටිකක් මතක් වෙන්න පටන් ගන්නවා. ඉතින් එතනදී අප්‍රා කලන්තේ දාලා වැටෙනවා. ආරමන් අප්‍රාව අල්ල ගන්නවා. ආරමන් එතනදී හැමින් කියනවා කාටවත් ඔයා වංචාකාරයෙක් කියලා හිතන්න බෑ ඔයා මේ ඉන්න විදිහට කියලා. ඉතින් ටික වෙලාවකට පස්සේ ආරමන් පොලිසිය අයට කියනවා අප්‍රා රඟපානවා එයාව දැම්මම අරගෙන යන්න මේ ඉන්නේ අප්‍රා නෙමෙයි අහනා කියලා. ඉතින් මෙතනදී අප්‍රාට සිහිය නැතුව තමයි ඉන්නේ. අප්‍රාගේ අම්මා ආරමන් ගාවට ඇවිල්ලා කියනවා ඔයා හරිය මේ ඉන්නේ මගේ දුව නෙමෙයි මේ ඉන්නේ මගේ යාළුවගේ දුව පූර්වි කියලා. ඉතින් ඒක අහපු ආරමන් හොඳටම ෂොක් වෙනවා. ඉතින් අප්‍රාගේ අම්මා ආරමන්ට කියනවා පූර්විගේ පවුලේ අයව එයා ඉස්සරහම මරලා දැම්මා. ඊට පස්සේ පූර්විට එයාගේ මතකයක් නැති වුණා. එදා ඉඳන් පූර්වි අපිත් එක්ක තමයි ඉන්නේ කියලා. ආරමන් පොලිසියට කියනවා මෙයා කියන දේවල් විශ්වාස කරන්න එපා. මුලින්ම මෙයා අපේ පවුලට පූර්වි විදිහට ආවා. අපිට වංචා කරලා එතනින් පැනලා ගියා. දැන් ඊට පස්සේ අහනා දවාන් විදිහට ආවා. දැන් අප්‍රා විදිහට ඉන්නවා. මේ ඉන්නේ වංචාකාරයෙක් මෙයාව අත්අඩංගුවට ගන්න කියලා පොලිසියට ආරමන් කියනවා. ඉතින් පොලිසිය අය මෙතනදී ආරමන්ට කියනවා අප්‍රාගේ මානසික තත්ත්වය දැන් හොඳ නැහැ. ඒ නිසා ආයව දැන්ම අත්අඩංගුවට ගන්න බෑ කියලා. ඉතින් අනිත් පැත්තෙන් පූරව රාධිකාට කියනවා එයාලගේ මිනිස්සු අමරනාත් යාත්‍රාව යන මිනිස්සුන්ට පහර දෙන්න කෝච්චියට නගින්නයි හදන්නේ කියලා. ඉතින් රාධිකා මේක අහලා සතුටු වෙනවා. ඉතින් අනිත් පැත්තෙන් රාධිකාට එයාගේ බර්ත්ඩේ එකට ලැබුණ ගිෆ්ට්ස් ඔක්කොම පරමිතයි බල්ජිතයි බලනවා. ඉතින් එයාලා ඒව බලලා ගොඩක් සතුටු වෙනවා. ඉතින් ආරමන් පරමිත්ගෙන් අහනවා ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා. මොකද පරමිත් හරිම අමුතු විදිහට තමයි හැසිරෙන්නේ. ඉතින් පාරමිත් මෙතනදී එයා හොඳින් ඉන්නවා කියලා ආරමන්ට කියනවා. රාධිකාගේ ඇත්ත ගැන ආරමන්ට කියන්න බෑ කියලා එයා හිතනවා. ඉතින් අනෙක් පැත්තෙන් රාධිකා ඔෆිස් එකට එනවා.
ඔෆිස් එකට ඇවිල්ලා ආරිමන්ව හැම තැනම හොයනවා. ඒත් ඔෆිස් එකේ ආරිමන් පේන්නේ නැහැ. ඉතින් ඔෆිස් එකේ වැඩ කරන ලේඩි කෙනෙක්ගෙන් රාධිකා අහනවා ආරිමන්ව දැක්කද කියලා. ඉතින් ඒ ලේඩි කියනවා ආරිමන් උදේ ඔෆිස් එකටවත් ආවේ නැහැ කියලා. ඉතින් මෙතනදී රාධිකාට සැක හිතෙනවා ආරිමන් එයාගේ මොනවා හරි සංගවනවා කියලා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්වනවා අප්‍රාට සිහිය එනවා. එයා සිහිය ආවට පස්සේ එයාගේ අම්මව වැළඳගෙන හඬනවා. ඊට පස්සේ අප්‍රාගේ අම්මා එයාව සනසනවා. අප්‍රහනවා ඇයි මේ විදිහට ආරමන් මගේ පස්සෙන් එලවන්නේ කියලා. ඊට පස්සේ අප්‍රගේ අම්මා කියනවා ඔයා දැන් කලබල වෙන්න එපා. අපි මේ අමරනාථ යාත්‍රාවට සහභාගී වෙමු. එතනදී ඔයාට මේ හැම ප්‍රශ්නයකටම උත්තර ලැබෙයි කියලා. රාධිකා පූරවට කියනවා ආදර්ශ එක්ක අර ඩීල් එක ගැන කතා කරාද කියලා. පූරව කියනවා ආදර්ශගේ පවුල අයත් මේ අමරනාථ යාත්‍රාවට සහභාගී වෙන්නයි යන්නේ කියලා. ඉතින් රාධිකා එතනදී හිතනවා මෙයාලට මේ ඩීල් එක කරන්න කැමති නැති වුණාට කමක් නැහැ. දැන් එයාගේ මුළු පවුලම මැරෙනවා කියලා. ඉතින් මේ අතරේ චංගිස්ථානයේ මිනිස්සු ආයෙත් සැරයක් මේ අමරනාථ යාත්‍රාව යන මිනිස්සුන්ට ප්‍රහාරයක් එල්ල කරන්න ඉන්නවා කියලා ආරමන් දැනගන්නවා. ඉතින් ආරමන් ඔෆිස් එකේදී එයාගේ කට්ටියට කියනවා අපි මේක ලයිව් රෙකෝඩ් කරන්න යන්න ඕනේ. මේ සැරේ නම් මේ චංගිස්ථානයේ මිනිස්සුන්ට පැනලා යන්න දෙන්න බෑ. අපි කොහොම හරි මෙයාලව අල්ල ගන්න ඕනි කියලා මෙතනදී ආරමන් යාගේ ඔෆිස් එකේ අයට කියනවා. ඉතින් ඊළඟට අප්‍රයි යාගේ පවුලේ අයයි මේ අමරනාථ යාත්‍රාව යන්න මේ කෝච්චියට නගිනවා. ඉතින් ඒ කෝච්චියේ ගොඩක් බැතිමතුන් මේ අමරනාථ යාත්‍රාවට සහභාගී වෙන්න ඒ කෝච්චියේ ඉන්නවා. එයාලා හර් හර් මහදේව් කියලා ලස්සනට ගීත ගායනා කරන විදිහ අප්‍රා දකිනවා. ඉතින් මෙතනදී අප්‍රට හිතෙනවා එයාට ශිව දෙවියන් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා කියලා. ඉතින් එතනට ආදිත්‍ය එනවා. අප්‍රාගේ අම්මා ආදිත්‍යව අප්‍රට පෙන්නලා මේ ඉන්නේ ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් කියලා හඳුන්වලා දෙනවා. මෙයාව තමයි ඔයා කසාද බඳින්න ඉන්නේ කියලා අප්‍රට කියනවා. ඔයා දැකපු හීනවල ඉන්නේ ආරමන් නෙමෙයි ආදිත්‍ය කියලා එතනදී අප්‍රාගේ අම්මා අප්‍රට කියනවා. ඉතින් අප්‍රට ආදිත්‍ය ගැන කිසිම ඉන්ට්‍රස්ට් එකක් නැහැ. අප්‍රා ටික වෙලාවකට පස්සේ එයාට වතුර ටිකක් ගේන්න ඕනේ කියලා එතනින් නැගිටලා පිට වෙලා යනවා. ඉතින් මේ කෝච්චියේ ආරමනුත් ඇවිල්ලා ඉන්නේ. මොකද ආරමන්ට ඕනේ මේ සැරේ මේ චංගිස්ථානයේ මිනිස්සුන්ව අල්ලගන්න. ඉතින් අප්‍රාත් එතනදී ආරමන් ළඟින් වතුර ගේන්න යනවා. හැබැයි ආරමන්ට අප්‍රව දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඊළඟට රාධිකා මේ කෝච්චිය යන මාර්ගයට ඇවිල්ලා මකරෙක් විදියට පරිවර්තනය වෙලා මේ කෝච්චියට ගිනි තියනවා. ඉතින් එතකොටම චංගිස්ථානයේ මිනිස්සුත් එකපාරටම නැගිටලා කෑ ගහන්න පටන් ගන්නවා. ඉතින් කෝච්චියේ ඉන්න බැතිමතුන් හැමෝම ගොඩක් බය වෙලා කලබල වෙනවා. ඒ අතරේ අර ගින්න ගැනත් මෙයාලා දැනගන්නවා. මෙයාලා හැමෝම බය වෙලා ඒ ගින්නෙන් බේරෙන්න දුවලා යනවා. ඉතින් මෙතනදී ආරමන් මේ චංගිස්ථානයේ මිනිස්සුත් එක්ක සටන් කරනවා. එතනදී අප්‍රාව මේ කෝච්චියෙන් එළියට වැටෙන්න යනවා. හැබැයි ආරමන් ඉක්මනටම අප්‍රාව අල්ල ගන්නවා. හැබැයි ආරමන් අප්‍රාගේ මූණ දකින්නේ නැහැ. ආරමන් අනිත් අතෙන් චංගිස්ථානයේ මිනිස්සෙක්ට පහර දෙන ගමන් තමයි ඉන්නේ. ඉතින් මෙතනදී මිනිස් ස්වරූපෙට පත්වලා ඉන්න රාධිකා අප්‍රාව දකිනවා. ඉතින් මෙතනදී රාධිකා පුදුම වෙනවා අහන තාමත් ජීවත් වෙනවා කියලා. ඉතින් අප්‍රාව කෝච්චියෙන් වැටෙන්න දෙන්නේ නැතුව ආරමන් ඉක්මනටම බේර ගන්නවා. ඉතින් ආරමන් දිගටම චංගිස්ථානයේ මිනිස්සුත් එක්ක මෙතනදී සටන් කරනවා. මෙතනදී ආදිත්‍යත් ආරමන් එක එකතු වෙනවා. මේ දෙන්නම එකතු වෙලා චංගිස්ථානයේ මිනිස්සුන්ට පහර දීලා මේ කෝච්චියෙන් එළියට ඇදලා දානවා. මිනිස්සුත් උදව් වෙරළලා එතනදී කෑ ගහනවා. ඉතින් මෙතනදී පොඩි ළමෙක් මේ ගින්නට අහු වෙලා කෑ ගහනවා. එයාව බේර ගන්න කාරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. මොකද මේ ගින්න නිසා එයාව බේර ගන්න කාටවත් අමාරුයි. ඉතින් එතනදී අප්‍රා මේ ළමයාව බේර ගන්න ඉදිරිපත් වෙනවා. හැබැයි අප්‍රට ඒ ළමයාත් එක්ක එළියට එන්න බෑ. ඉතින් එතකොටම එතනට රෙද්දක් පෙරවගෙන රාධිකා එනවා. රාධිකා කෙලින්ම අප්‍රගාවට ගිහිල්ලා අප්‍රව ඒ ළමයාවයි බේරගෙන එතනින් එළියට එක්කන් එනවා. ඉතින් එතනට ආරමනුත් එනවා. ආරමන් එතනදී අප්‍රවයි රාධිකාවයි දෙන්නම දකිනවා. ඉතින් අප්‍රා රාධිකාට මෙතනදී එයාව බේරගත් එකට ස්තුති කරනවා. එතනට ආරමන් නැවිලා රාධිකාගෙන් අහනවා ඔයා මෙතන මොනවද කරන්නේ කියලා. හැබැයි රාධිකා ආරමන්ට මුකුත් උත්තර දෙන්නේ නැහැ. එතනින් කේන්තියෙන් නැගිටලා යනවා. ඉතින් ආරමන් රාධිකාගේ පස්සෙන් ගිහිල්ලා රාධිකාගෙන් අහනවා ඔයා ඇත්තටම මෙතන මොනවද කරන්නේ කියලා. රාධිකා කියනවා මං වෙන මොනවා කරන්නද මම මගේ හස්බන්ඩ් පිටිපස්සෙන් තමයි ආවේ කියලා. ඊට පස්සේ ආරමන් රාධිකාට කියනවා ඔයාට කොහොම පැහැදිලි කරන්නද කියලා මට තේරෙන්නේ නැහැ කියලා. ඉතින් ඊළඟට ආරමන්ගේ ඔෆිස් එකේදී ආරමන් රාධිකාට කියනවා ඔයා මාව වැරදියට තේරුම් අරන් ඉන්නේ කියලා. ඉතින් රාධිකා ආරමන්ට කියනවා ඔයා තවමත් අහන ගැන හිතනවා ඒ නිසා තමයි අහන පස්සෙන් මේ ට්‍රේන් එකට ගිහින් තියෙන්නේ කියලා. ආරමන් කියනවා මං අහනට වෛර කරනවා ඔයා දන්නවනේ අහන මගේ පවුලේ අයට කරපු දේ ගැන කියලා. ඉතින් ඊළඟට රාධිකා අප්‍රාගේ ගෙදරට යනවා. අප්‍රා රාධිකාව දැකලා ගොඩක් සතුටු වෙනවා. අප්‍රාගේ අම්මත් රාධිකාව ගෙදරට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මෙතනදී රාධිකා අප්‍රට කියනවා මන් දන්නවා ආරමන් ඔයාව අහන කියලා හිතනවා කියලා. රාධිකා කියනවා අප්‍රා අහන මගේමයි පේන්නේ. ඒ නිසා තමයි ආරමන් මේ විදිහට ඔයා අහන කියලා හිතන්නේ කියලා රාධිකා මෙතනදී අප්‍රට කියනවා. ඉතින් අප්‍රගේ අම්මා
රාධිකාට කියනවා ඔයා සුරංගනාවියක් වගේ ඇවිල්ලා මගේ දුව බේරගත්තා. අපි ඔයාට ණය ගැටේ. ඔයා වෙනුවෙන් අපි ඕනම දෙයක් කරන්න ලෑස්තියි කියලා. ඉතින් රාධිකා කියනවා ඔයාලා මං වෙනුවෙන් ඕනම දෙයක් කරනවද? එහෙනම් මේ ඩීල් එකට කැමති වෙන්න කියලා රාධිකා එයාලගෙන් ඉල්ලලා ඉන්නවා. ඉතින් මෙතනත් ආදර්ශ් මේකට කැමති වෙන්න පසුබට වෙනවා. ඒත් ආදර්ශ්ගේ අම්මා රාධිකාට කියනවා අපි මේකට කැමතියි කියලා. ඉතින් එතනදී රාධිකා අප්‍රව වැළඳගෙන මේක ආරම්භයක් විතරයි කියලා හිතනවා. ඒත් මෙතනදී අප්‍රා රාධිකාත් එක්ක මේ විදිහේ ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් ගොඩනගා ගන්න පුළුවන් වුණ එක ගැන ගොඩක් සතුටෙන් ඉන්නේ. ඉතින් අප්‍රාගේ ගෙදරින් එළියට ආපු රාධිකා පාෂාට කෝල් එකක් අරගෙන කියනවා එයා අහනව හොයාගත්තා කියලා. දැන් එයාලට අර දේවාලය විවෘත කරන්න පුළුවන් කියලා මෙතනදී රාධිකා පාෂාට කියනවා. ඊළඟ දවසේ ආදර්ශුයි එයාගේ පවුලයයි ආර්මන්ඩි කම්පැනි එකට යන ගමන් ඉන්නේ. ඉතින් මෙතනදී ආදර්ශ් කියනවා සූරිගේ පවුලේ කවුරු හරි මේ චංගිස්ථානයත් එක්ක වැඩ කරනවා කියලා එයාට තාමත් හිතෙනවා කියලා. ඉතින් අප්‍රා ආදර්ශ්ට කියනවා ආර්මන් වැඩ කරන්නේ චංගිස්ථානයට විරුද්ධව කියලා. කුෂී කියනවා කොහොම හරි කමක් නැහැ. අපේ එයාලගේ කම්පැනි එකත් එක්ක එකතු වෙලා වැඩ කරන්න. එක නම් ගොඩක් හොඳ දෙයක් කියලා. කුෂී මෙතන ගොඩක් සතුටෙන් ඉන්නේ. ඉතින් ආර්මන්ගේ ඔෆිස් එකේදී කරණොයි අර්ජුනොයි පාරමිත් එක්ක කතා වෙනවා. පූරව් මේ කම්පැනි එකේ හැම තීරණයක්ම ගන්නවා. පූරව්ට තමයි කම්පැනි එකේ වැඩිම ෂෙයාර්ස් අයිති වෙලා තියෙන්නේ. මොකද වික්‍රමුත් එයාගේ ෂෙයාර්ස් පූරව්ට දුන්නා. ඉතින් පූරව් ගන්න හැම තීරණයකටම අපිට එකග වෙන්න සිද්ධ වෙලා තියෙනවා කියලා මෙතනදී යාලා කතා වෙනවා. බල්ජිත් කියනවා එයාලට කිසිම දෙයක් මෙතනදී කරන්න බෑ කියලා. කරන් කියනවා ටීනාගේ තාත්තාගේ account එකෙන් එයාට සල්ලි ටිකක් ගන්න පුළුවන්. අපි අලුත් බිස්නස් එකක් පටන් ගමු කියලා මෙතනදී කරන් කියනවා. ඒ නිසා කරන්ට පුළුවන් එයාලට උදව් කරන්න කියලා මෙතනදී කරන් කියනවා. ඉතින් එතකොට ටීනත් ඔෆිස් එකට එනවා. මොකද අද ආදර්ශ්ගේ පවුලේ එක්ක මේ ඩීල් එක වෙන නිසා සූරි පවුලේ හැමෝම මේ කම්පැනි එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් එතනට ටීනත් එනවා. ඉතින් එතනදී ටීනව කරණයාගේ කැබින් එකට එක්කන් ගිහින් චෙක් එකක් දෙනවා ටීනට අත්සන් කරන්න කියලා. ටීන කරන්ට කියනවා ඔයා මගේ තාත්තගේ account එකෙන් මීට කලිනුත් ගොඩක් සල්ලි ගත්තා. ඒ නිසා මට මේක අත්සන් කරන්න බෑ කියලා. ඉතින් මෙතනදී කරන් ටීනව බය කරලා බලෙන්ම අත්සන් කරන්න කියලා කියනවා. ඉතින් ටීන කරන්ට බයට ඒ චෙක් එකේ අත්සන් කරනවා. ඊට පස්සේ කරන් කියනවා ඔයා මං කියන දේ විතරක් කරන්න ඔයාව මගෙන් කාටවත්ම බේරගන්න පුළුවන් වෙයි කියලා හිතන්නවත් එපා කියලා. ඊළඟට අප්‍රාගේ පවුල හැමෝම ආර්මන්ගේ ඔෆිස් එකට එනවා. මෙතනදී අප්‍රා ට්‍රේන් වෙන ගමන් තමයි ඉන්නේ එයාව කොහොමද ආර්මන්ගේ පවුලයට හඳුන්වලා දෙන්නේ කියලා. මොකද අප්‍රා ගොඩක් කන්ෆියුස් වෙලා ඉන්නේ එයාව අහන විදිහට ආර්මනුයි එයාගේ පවුලේ අය හිතන නිසා. ඉතින් එයාලත් එක්ක එකට වැඩ කරන්නේ කොහොමද කියලා මෙතනදී අප්‍රා ගොඩක් කන්ෆියුස් වෙලා තමයි ඉන්නේ. ඉතින් ආර්මන්ගේ ඔෆිස් එකට ආපු ආනව දැක්ක පරමිත්ගේ පවුල හැමෝම ෂොක් වෙනවා. මෙතනදී අප්‍රාට අහන කියලා කතා කරනවා. පාරමිතේ බල්ජිතුත් හොඳටම කලබල වෙනවා අප්‍රව දැකලා. පාරමිත එතනදී කෑ ගහනවා මේ ඉන්නේ අහන මෙයා මාව මරන්න හදනවා දැන්මම මෙයාව එළියට එක්කන් යන්න කියලා. ඊට පස්සේ ආරමන් පාරමිත් ගාවට ගිහින් කියනවා තාත්තා කලබල වෙන්න එපා කියලා. ඒත් පාරමිත එතන කලබලෙන් කෑ ගහනවා. ඊට පස්සේ රාධිකා පාරමිත් ගාවට ගිහින් කියනවා ආරමනුත් කිව්වනේ කලබල වෙන්න එපා කියලා. ඒ නිසා කලබල නොවී ඉන්න කියලා. ඉතින් රාධිකාට බයට මෙතනදී පාරමිත් කටවහ ගන්නවා. ඉතින් මෙතනදී ආරමන් අප්‍රගේ පවුලයත් එක්ක වචනයක්වත් කතා කරන්නේ නැතුව එතනින් පිට වෙලා යනවා. ඉතින් රාධිකා අප්‍රගේ පවුලයව සාදරයෙන් පිළිගන්නවා. රාධිකා අප්‍රගේ පවුලයගෙන් එතනදී සමාව ඉල්ලනවා. ඉතින් රාධිකා අප්‍රට එයාලගේ ඔෆිස් එක පෙන්වන්න ඇතුළට එක්කන් යනවා. ඉතින් ඊළඟට ආරමන් එයාගේ පවුලයට කියනවා අප්‍ර කියන්නේ පූර්විට එයාම තමයි අහන දවන් විදිහට අපේ පවුලට ආවේ කියලා. ඉතින් මේක අහපු පාරමිත් හොඳටම බය වෙනවා. පාරමිත් මතක් වෙනවා එයාලා පූර්විගේ පවුලයව මරලා දාපු විදිහ. ඉතින් මෙතනදී පාරමිත් ආරමන්ගෙන් අහනවා අප්‍ර කියන්නේ පූර්විට නම් මොකටද එයාලත් එක්ක මේ ඩීල් එක කරන්න කැමති උනේ කියලා. ඊට පස්සේ ආරමන් පාරමිත්ට කියනවා රාධිකා කියන විදිහට අප්‍රගේ හිතේ යටි අරමුණක් තියෙනවා. අපි අරමුණ දැනගන්න නම් මෙයාලත් එක්ක මේ ඩීල් එක කරන්න සිද්ධ වෙනවා. ඒ නිසයි මං කැමති උනේ කියලා ආරමන් මෙතනදී කියනවා. ඉතින් එතනින් ආරමන් යනවා. මෙතනදී කරන් කියනවා පූර්වි ඇවිල්ලා තියෙන්නේ එයාලගේ පවුලෙන් පලිගන්න. අපි එයාලගේ මුළු පවුලම මරලා දැම්මනේ. ඉතින් ඒ නිසා තමයි පූර්වි ආයෙත් අප්‍ර විදිහට ඇවිල්ලා තියෙන්නේ අපෙන් පලිගන්න කියලා. ඊට පස්සේ බල්ජිත් කියනවා අප්‍රට එයාගේ මුළු මතකයම නැති වෙලා තියෙන්නේ. ඒ නිසා එයාලට අප්‍රගෙන් කරදරයක් වෙන එකක් නැහැ කියලා මෙතනදී බල්ජිත් කියනවා. ඉතින් ඊළඟට රාධිකා අප්‍ර වැඩ කරන මේසය අප්‍රට පෙන්වනවා. ඉතින් අප්‍ර මෙතනට හරිම සතුටෙන් තමයි යන්නේ. මොකද කලින් අප්‍ර පූර්ව විදිහට මෙතනම වැඩ කරා. ඉතින් රාධිකා කියනවා ඔයාගේ අයියයි මල්ලි මේ අහල පහලින්ම ඔයත් එකට වැඩ කරනවා කියලා. ඉතින් අප්‍ර මේ ඔෆිස් එක දිහා හරිම ආදරණීය විදිහට බලලා කියනවා
මේ ඔෆිස් එක ඇත්තටම ගොඩක් ලස්සනයි කියලා. ඉතින් මෙතනින් මේ කොටස ඉවර වෙනවා. ඊළඟ කොටස අපි ඔයාලට ඉක්මනටම අරගෙන එන්න. මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.